ඔයාගේ සුරතලත් වයසට යනකොට කලින් තරම් ඇක්ටිව් නැද්ද? කම්මැලි වෙලාද? ප්‍රතිකාර සහනිසි කළමනාකාරීත්වය මගින් පාලනය කරගන්න පුළුවන්. නිරන්තර පශු වෛද්‍ය පරීක්ෂාවන් ඉතා වැදගත්. රෝග තත්ත්වයන් බරපතල වීමට පෙර හඳුනා ගන්න පුළුවන්. නොසලකා හරින්නේ නැතුව හොඳින් රැක බලා ගැනීම අත්‍යවශ්‍යයි. එක්ගෙන් අහමු එපිසෝඩ් 2 එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට අද අපි කියන්න යන්නේ වයස්ගත සුරතලා ගැන ඔබ දැනගත යුතු දේ. ඔයාගේ සුරතලත් වයසට යනකොට කලින් තරම් ඇක්ටිව් නැද්ද? කම්මැලි වෙලාද? මේ හැම දෙයක්ම වයස නිසා කියලාම හිතන්න එපා. සුරතල් සතුන් වයසට යන විට ඔවුන්ගේ අවශ්‍යතාත් වෙනස් වෙනවා. ඔවුන්ගේ සන්ධි, අස්ථි, දත්, ඇස්පෙනීම, වකුගඩු වගේම මොලේ ක්‍රියාකාරීත්වයත් වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනස්කම් වයසට යාමේ සාමාන්‍ය ලක්ෂණ කියලා නොසලකා හරින්න එපා. සමහර විට ඒවා සෞඛ්‍ය ගැටලුවක මූලික ලක්ෂණ වෙන්නත් පුළුවන්. ඒ වගේ ගැටලු බොහොමයක් ප්‍රතිකාර සහනිසි කළමනාකාරීත්වය මගින් පාලනය කරගන්න පුළුවන්. වයස්ගත සුරතලුන් සඳහා නිරන්තර පශු වෛද්‍ය පරීක්ෂාවන් ඉතා වැදගත්. සාමාන්‍ය පරීක්ෂණ වලට අමතරව රුධිර පරීක්ෂා සහ මූත්‍ර පරීක්ෂා මෙවැනි අවශ්‍ය පරීක්ෂාවන් සිදු කිරීමෙන් රෝග තත්ත්වයන් බරපතල වීමට පෙර හඳුනා ගන්න පුළුවන්. නිවසේදී සුව පහසු ආරක්ෂිත පරිසරයක්, නිසි ආහාර පාන ලබා දීම මගින් ඔබගේ වයස්ගත සුරතලාගේ නිසි සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට ඔබට දායක වෙන්න පුළුවන්. සුරතලා වයසට යනවා කියන්නේ එයාගේ ජීවිතේ සතුට අඩු වෙන්න ඕන කියන එක නෙමෙයි. ඒ නිසා සුරතලාව නොසලකා හරින්නේ නැතුව හොඳින් රැක බලා ගැනීම අත්‍යවශ්‍යයි. සුරතල් සතුන් ගැන කතා කරන්න අපි තවත් එපිසෝඩ් එකකින් හමු වෙමු.